සුබ දවසක් හැමෝටම Daily LS YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාගේ සුවපත් වර්ධනයට වගේම ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට වැදගත් වෙන මුරුංගා කොළ පවුඩර් එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මුරුංගා කොළ ටිකක් අරගෙන හොඳින් හොද ගන්නවා. 5-6 වතාවක් විතර හොඳට හොද ගන්න ඕන. කොළවල පණු බිත්තර තියෙන්න පුළුවන්. බබාට හදාගන්න ඕනම දෙයක් අපි පිරිසිදුව හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට මුරුංගා කොළවල වතුර පිහද ගන්නවා. හොඳට වතුර පිහද ගන්න ඕන. තෙත ගතිය නැති වෙනකන්. ඊට පස්සේ මම මුරුංගා කොළ ටික කඩලා මේ වගේ භාජනයකට දා ගන්නවා. දාගෙන දවස් 5-6ක් විතර ෆ්‍රිජ් එකේ තියා ගන්නවා. මුරුංගා කොළ ටික අවුවේ වේල ගන්නවට වැඩිය ෆ්‍රිජ් එකේ දාලා වේල ගන්න එක හොඳයි. එතකොට අපිට මුරුංගා කොළවල පාටටම මුරුංගා කොළ පවුඩර් එක හදා ගන්න පුළුවන්. මේ දවස් 5-6කට පස්සේ මුරුංගා කොළ ටික අල්ලනකොට කරස් ගාලා සද්දයක් ඇහෙනවා නම් මුරුංගා කොළ ටික පොඩි වෙනවා නම් කුඩු වෙනවා නම් ඒ තමයි හරිම ගාන. ඊට පස්සේ මම මුරුංගා කොළ ටික බ්ලෙන්ඩර් ජායකට දාගෙන හොඳින් කුඩු කරගන්නවා. මේ තමයි මම මගේ බබාට හදාගත්ත මුරුංගා කොළ පවුඩර් එක. ඔයාලට මේ පවුඩර් එක අවුරුද්දකට අඩු බබෙක්ට හදලා දෙනවා නම් පෙනේරයකින් හලාගෙන දෙන්න පුළුවන්. මට ඉන්නේ අවුරුද්දකට වැඩි බබෙක් නිසා මම මේ විදිහටම බබාට දෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. සුබ දවසක් හැමෝටම.